2012 වසරේ ග්‍රීක බැඳුම් කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළේයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මාස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු RSS සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදීම නඩුවේ මියගොස් සිටින චන්ද්‍රසිරි ජයසිංහ නැමැති විත්තිකරු මියගිය බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී. ඉන් අනතුරුව විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින් සංශෝධනය කරන ලැබීය. ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මාස 26 වනදා කැඳවන ලෙසත් නියම කරන ලදී. 2012 වසරේ ග්‍රීසිය ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන බව දනිමින් මෙරට මුදල් ග්‍රීක බැඳුම් කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න මුදලක් පාඩුවක් සිදු කළේයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.